එහෙමයි. ඒකත් පැහැදිලි වුණා චන්දන මහත්තයා. මේ චන්දන මහත්තයා එතකොට දැන් අර ඔබතුමා මේ ඔය සුදත් මහත්තයාගේ ප්‍රශ්නෙට විග්‍රහ කරපු ඒ පරියායමද චන්දන මහත්තයා මේ ලෝකේ මේ අහලා තියෙන විදිහට මේ ආස්වාදයක් තියෙනවා අල්ප සුඛයි බහු දුක්ඛයි බහු උපායාසයි කියන කොටත් එන්නේ ඕකමද චන්දන මහත්තයා? ඔව් දැන් මේ දහමේ අල්ප අස්සාදයක් නෑ කියලා බුදුහාමුදුරු කොහොමත් පනවල නෑ මහත්තයා. අස්සාදෙත් කියන එක තියෙනවා මහත්තයා. ඒක නෑ කියලා පනවල නෑනේ. එහෙමයි. කාම සැපක් කාම සුඛයක් තියෙනවා. වැඩේ තියෙන මේ කාම සුඛයේ විඳින වාරයක් පාසා අර දුණු වතුර බිව්වා වගේ. පිපාසය සංසිඳෙන්නේ නෑ. ඌනතාව වෙන්නේ නෑ. වැඩි වෙනවා අතෘප්ති වෙන්නේ නෑ. වැඩි වෙන එකයි වෙන්නේ. ඒ නිසා ඒක අල්පාස්සාදයක් තියෙන හැබැයි බහු දුක්ඛයි බහු උපායාසයි. එහෙමයි චන්දන මහත්තයා. අන්න ඒක තමයි මට පැහැදිලි කරගන්න ඕනේ. චන්දන මහත්තයා දැන් මෙහෙම විග්‍රහයකුත් යනවනේ. දැන් අපිට මෙහෙම යනවා. දැන් අපිට දැන් මොනවා හරි හොඳ ජොබ් එකක් නැත්තම් හොඳ ලොකු සැලරි එකක් ගන්න. එතකොට ඒකට ලොකුවට දැන් එක මොහොකට හරි ලොකුවට කැප වෙන්න වෙනවා. එතකොට එහෙම කට්ටක් තියෙනවා. එතකොට එහෙම අරගෙන ආස්වාදේ විඳින්න. එහෙම පැත්තක් යනවා ඒ ප්‍රායෝගික පැත්තෙන්. නැතුව මේ ඔය ආස්වාදය කියන දැනෙන සුඛ සෝමනස්සය දැනෙන එක හරි. එහෙම එකක් තියෙනවා. ඒක පංච උපාදානස්කන්ධයට දාලා තියරි පාර්ට් එකක් විදිහට බහු දුක්ඛ බහු උපායාස කියන එක ඔබතුමාට මේ විග්‍රහ කරලා දෙන්න පුළුවන්ද? අර මේ ඒ කියන්නේ ලොකු කට්ටක් කන්න වෙන එක ඒක පැහැදිලිනේ. ඒක හැමෝටම තේරෙනවනේ. ආස්වාදයෙන් යන්න ගියාම ලොකු කට්ටක් කන්න වෙනවා. ඒක බොහෝ දුරට. එතකොට ආස්වාද ගන්න ද්‍රව්‍ය වස්තු එකතු කරන්න. එතකොට ඒකෙදි වෙන මේ දහම් විග්‍රහය කියන්නේ තියරි පාර්ට් එක කොහොමද චන්දන මහත්තයා ඔබතුමාට අර ශෝක පරිදේව අන්න ඒක ඒ ආස්වාදයේ අපිට ඒ මොහොතට දාලත් එහෙම විග්‍රහයක් ගන්න පුළුවන්ද චන්දන මහත්තයා? නැත්නම් ඔක ටයිම් පීරියඩ් එකක් එක්කද ගන්න වෙන්නේ? ඒ මොහොතේ දාලා විග්‍රහ කරන්න පුළුවන් මහත්තයා. දවස් දෙකක් විතර කියලා දෙන්න ඕනේ හැබැයි. එහෙමයි චන්දන මහත්තයා. අන්න ඒ විග්‍රහය ඔබතුමාට මේ අපේ උද්දේව ඥානෙදිත් ඔච්ච ඒ විග්‍රහය එනවද චන්දන මහත්තයා? ඊට පස්සේ එන එකක්ද? උද්දේව ඥානද කියන්නේ ඕක තමයි මහත්තයා. උද්දේව ඥානෙදි උගන්වන්නේ ඕක තමයි. එහෙමයි චන්දනා. ඒක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. අර ලෝක සම්මත මට්ටමිනුත් ආස්වාදයේ බහු දුක්ඛයි බහු උපායාසයි කියන එක පැහැදිලිනේ. හැබැයි පෙර නොඇසූ කෑල්ල උතන විග්‍රහ වෙන්න එක තමයි දැනගන්න ඕනේ චන්දනා. මේ ඒක පැහැදිලි. ඔව් ඒක අපි ඒ පෙර නොවැස්සු විරු ටික තෝරගන්න එක තමයි අපි ඔය උද්දේව ඥානය කියලා කරන්නේ මහත්තයා. එහෙමයි චන්දන මහත්තයා. එහෙමයි. ඒක හරි. චන්දන මහත්තයා මේක නම් ජාන ගැන අජානීය ජායිත ගැන ප්‍රශ්නයක්